Welcome to Next Step Advisor. ඔන්න ඉතින් අදත් අපි සුපුරුදු පරිදි ඔයගොල්ලන්ව එක්කගෙන යනවා Next Step Advisor තුලින් තවත් ඉතාමත්ම සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක්. එහෙම නැත්නම් ඩිග්‍රී එකක් ඩිලිවර් කරන කැම්පස් එකකට. ඒ කැම්පස් එකට එක්කගෙන යනවා විතරක් නෙවෙයි ලෙක්චරර්ස් ලව හම්බෙලා ඒකේ ඉන්න ස්ටුඩන්ට්ස් ලව හම්බෙලා ඒ ෆැසිලිටිස් බලන්න ගිහිල්ලා ඕගොල්ලන්ට තොරතුරු ගොඩක් මෙතනදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි UCOL Polytechnic එක විසින් පවත්වනු ලබන Bachelor of Applied Laboratory Science කියන ඩිග්‍රී එක. මේක ඇත්තටම Laboratory Science ඩිග්‍රී එකක්. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ ප්‍රෝග්‍රෑම් එක ඇයි සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ කියලා? ඇත්තටම මේ ඩිග්‍රී එක නිව්සීලන්ඩ් ජොබ් මාකට් එකේ ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තියෙන ඩිග්‍රී එකක්. මොකද මේක ඇත්තටම කම්ප්ලීට් කරන දරුවන්ට පුළුවන් ලැබොරටරි ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් රිසර්ච් ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මෙෂර්මන්ට් ටෙක්නීෂියන් කෙනෙක්, ෆීල්ඩ් ටෙක්නීෂියන් කෙනෙක් වගේ ලැබොරටරි ටෙක්නිකල් ජොබ්ස් කරන්න මේ ක්වොලිෆිකේෂන් එක ඇත්තටම කෙලින්ම උදව් වෙනවා. ඉතින් මේ ඩිග්‍රී එක කරන අයගෙන් 90%කට වැඩි ප්‍රමාණයකට ඇත්තටම ඩිග්‍රී එක කරලා ඉවර වුණාට පස්සේ කෙලින්ම ජොබ් එකක් හම්බෙනවා. ඉතින් මේක හරිම වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයිද? හරි. ඉතින් මේ UCOL Polytechnic එක පිහිටලා තියෙන්නේ Palmerston North කියන ලස්සන සිටි එකේ. මේ සිටි එක ඇත්තටම ඕක්ලන්ඩ් වල ඉඳන් ඩ්‍රයිව් කළොත් පැය 6ක් විතර යනවා ඇත්තටම මේ සිටි එකට යන්න. ටිකක් එහයින් තියෙන්නේ. ඒ වුණාට හරිම ලස්සන සියලුම පහසුකම් තියෙන හොඳ සිටි එක තමයි මේක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මං ඉහලින් ඉස්සෙල්ලා කලින් ඔයාලට කියපු ඩිග්‍රී එක ඩිලිවර් කරන නිව්සීලන්ඩ් වල තියෙන එකම ආයතනය තමයි මේක. ඉතින් අපේ Next Step Advisor team එකයි Southern Fern Education team එකයි එකතු වෙලා Palmerston North වලට ගියා මේ කැම්පස් එකේ තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක ගැන තවත් හොඳට ස්ටඩි කරන්න. ඉතින් ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න අපි කැම්පස් එකට එනකොට අපිව හරිම උණුසුම්ම පිළිගත්තා. හරිම ආදරෙන් උණුසුම්ම පිළිගත්ත විතරක් නෙමෙයි ඒගොල්ලෝ පොඩි උත්සවයකුත් ඕගනයිස් කරලා තිබුණා. ඒකෙදි අපිට ඒකේ ඩීන්ගේ ඉඳන් සීනියර් ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා ඔක්කොම ලව හම්බෙලා ඉතා සුහදව කතා කරන්න හම්බුණා. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගැනත් අමතරව මේකට ආපු ළමයි ලබා ගන්න අත්දැකීම් ගැනත් ඒ වගේම ඩිග්‍රිය කම්ප්ලීට් කරාට පස්සේ ඒගොල්ලන්ට තියෙන ජොබ් ඔපචුනිටිස් ගැනත් කතා කරන්න හම්බුණා. ඉතින් මේ ඉන්නේ හීත ග්‍රේඩි ඇකඩමික් මැනේජර්. එයා හරිම සුහද පුද්ගලෙක්. ඒ වගේම එයා අපිව එක්කගෙන ගියා මේ කැම්පස් එක වටේම එයාලගේ තියෙන ෆැසිලිටිස් පෙන්වන්න. ඒ විතරක් නෙමෙයි යන ගමන් අපිත් එක්ක ගොඩාක් තොරතුරු බෙදා හදාගත්තා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන, මේකේ ඉන්න ළමයින්ගේ විස්තර ගැන, ඒ වගේම මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගැන ගොඩක් තොරතුරු අපිත් එක්ක බෙදාගත්තා. ඉතින් මේ ලෙක්චර් හෝල්ස්, ලැබොරටරි ෆැසිලිටිස් බලන ගමන් අපි බලමු එයා මොනවද අපිට කියන්නේ මේ කියලා.
So this is our main chemistry lab. So how many students can... So this is a 24-seater. The one next door is only a 20-seater. So we need to double stream some of ours. So this is our dry anatomy lab. So we bring in various models into here. The computers have specialist computing programs on them. We're actually going to be removing those and bringing in a new format that can be used by plugging in using a USB into any laptop and can be used in any space, so it doesn't tie it down to the space here. This is our wet anatomy lab. So we've got the various animal models around there. The majority of the animal skeletons, you can see that lovely possum on the tree there. So majority of those animal skeletons were prepared by students. This is used for microbiology. So the laminar flow cabinet it brings air down, so the operator, what they're breathing doesn't get sucked onto the samples, and the samples don't come back to the person. So it keeps the flow of air, so it's safe from contaminating the samples, and the samples can't infect the person. So this is our instrument room. We've got spectrophotometers, we've got for molecular biology some gel doc down there. We've got these chemistry analyzers over there, and centrifuge over there. So this is the last one, our main microbiology lab. Lecturing happens, does that happen in the labs, or do we have separate? At the moment, because of our class size, we mostly do it in the labs. But as we get increased numbers, we'll probably have lectures separated and then come into the labs. But it's a highly practical-based course, so the idea is that they can do hands-on stuff. They're work ready, can go in as a function technician. ඉතින් ඔයාලා දැක්කනේ මේ බැචලර් එක ඩිලිවර් කරන ෆැකල්ටි එකේ තියෙන ෆැසිලිටිස්. දැන් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක, මේ ඩිග්‍රී එක ඔයගොල්ලන්ට ඇත්තටම කරන්න ඕනේ නම් මොනවද ඔයාලා ෆුල්ෆිල් කරන්න ඕන රික්වයර්මන්ට්ස් කියලා. පළවෙනි එක තමයි ඔයාලා A level පාස් වෙන්න ඕන. A level කරන්න ඕනේ ඔයාලා සයන්ස් සබ්ජෙක්ට්ස් කරලා පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරලා තියෙන්න ඕනේ ඉන්ටර්නැෂනලි පිළිගත්ත. උදාහරණයක් ගත්තොත් ඔයා IELTS කරලා තියෙනවා නම් IELTS 6 තරම් තියෙන්න ඕනේ. එතකොට මේකේ කෝස් ෆී එක වෙන්නේ අවුරුද්දකට නිව්සීලන්ඩ් ඩොලර්ස් 28000ක් විතර. ඒක බොහොම රීසනබල් ප්‍රයිස් එකක් ඇත්තටම වෙනත් කැම්පස් එක බලනකොට. ඒ විතරක් නෙමෙයි ඔයාලා ලංකාවේ මොනවා හරි හෙල්ත් සයන්ස්, ලැබොරටරි සයන්ස් වගේ රිලේටඩ් ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඇත්තටම ඔයාලට ෆස්ට් ඉයර් එක ස්කිප් කරලා කෙලින්ම සෙකන්ඩ් තර්ඩ් ඉයර් එකට යන්නත් ඔපචුනිටි එක තියෙනවා. ඉතින් මේක හරිම සුවිශේෂී දෙයක්. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා නේද මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම නිව්සීලන්ඩ් වල තියෙන ඩිග්‍රීස් වලින් සුවිශේෂීම ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ගොඩක් ඔපචුනිටිස් තියෙන এডুকেෂන් පාත්වේස් ගැන දැනගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී ඉන්න. අපි ගොඩක් මේ වගේ තවත් এডুকেෂන් පාත්වේස් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.